කූඹියු ටෙලිවෘතාන්තයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් ලක්මාල් ධර්මරත්නගේ පළමු සිනමා සිත්තම ලෙස වාලම්පූරි හෙවත් හීන හතාමාරක් චිත්‍රපටය හඳුන්වා දෙන්නට පුළුවන්. වාලම්පූරියක් විකිණීමට උත්සාහ දරන පුද්ගලයන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ උපාය වැරදීමත් සමග ඔවුනට මුහුණ දෙන්නට සිදුවන සිද්ධිමාලාව මෙම චිත්‍රපටය ඔස්සේ දිගහැරෙනවා. මෙහි කතාව සහ තිරපිටපත කූඹියු ටෙලිනාට්‍ය රචනා කළ දමිත චන්ද්‍රසිරි විසින් සකසා ඇති අතර අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නද ඊට එක් වී තිබෙනවා. වාලම්පූරි හෙවත් හීන හතාමාරක් චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, තුමිදු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න, ඇන්ඩු ප්රුල්ලේ සහ උදයන්ති කුලතුංග යන රංගන ශිල්පීන්. ටික කලකට පෙර දිවිගමනින් සමුගත් දක්ෂ රංගන ශිල්පියෙකු දර්ශන් ධර්මරාජ්ද වාලම්පූරි සිනමාපටය සඳහා රංගනයෙන් එක් වී තිබුණා. වාලම්පූරි හෙවත් හීන හතාමාරක් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය 2025 අප්‍රේල් මස 9 වෙනිදා කොළඹ හැව්ලොක් සිටි මෝල් සිනමා ශාලාවේදී පැවැත්වුණා. චිත්‍රපටයේ රංගන ශිල්පීන් ඇතුළු බොහෝ පිරිසක් ඒ සඳහා එක්ව සිටියා. දවසේ අපිත් එක්ක මේ සතුට බෙදා ගන්න අපි සියලු දෙනා නැවතත් ඉතාම ආදරෙන් පිළිගන්නවා. ළඟට කතා කරන්න තියෙන දේවල් මම කතා කරන්න නැතුව මේ වෙලාවේ මම ආරාධනා කරනවා චිත්‍රපටයේ වෙනුවෙන් ලකා ධර්මරත්න ආදරණීය සාරදයාට ආරාධනා කරනවා. පොඩි වචන ටිකක් කියන්න මටත් කියෙන්නේ නැහැ ඕයි මේක. කතා බහ කරන්නේ පෙන්නන්නයි කියන ප්‍රශ්න ටික තමයි. අපි අවුරුදු මම දැන් 2019 පටන් ගත්තට පස්සේ කොවිඩ් වසංගතය ආර්ථික අවපාත අරගල මේ සියල්ල මැදින් අපිට ඉවත් කරන්න සිද්ධ වුණා මේ චිත්‍රපටිය. ගොඩක් කට්ටිය මෙතන ඉන්න කට්ටිය මම හිතන්නේ Facebook එකේ හරි මේ ටිකරට ඇහුවා ඕ චිත්‍රපටිය සමහර කට්ටිය ටැග් කරලා මම ඕක දාන්න නැද්ද වගේ කියලා. ඉතින් චිත්‍රපටිය කියන එක සෑහෙන බාර දුර කාර්යයක්. අපි සියලු දෙනා මිතාව ආදරෙන් පිළිගන්න ඔබ සියලු දෙනාම අපිට ජනමාධ්‍ය හම්බෙන මිතුරියෝ අපේ කුංගියෝ නාට්‍ය අපේලාවේදී මතයි දමිතයටයි දෙන්නටම ඩෙන්ටිටි එකක් තිබුණේ නැහැ. මෙතන ඉන්න බොහෝ දෙනෙක් තමයි මේ ඩෙන්ටිටි අපිට ක්‍රියේට් කරලා දුන්නේ. මෙතන අද නැති අපිට ආරාධනා කරගන්න බැරි වෙච්චි ඒ සියලු දෙනා අපේ ඩෙන්ටිටි එක අපිට අද වෙනකොට සමාජ මාධ්‍ය අපේ චිත්‍රපටිය කියන සාමාන්‍ය අධ්‍යක්ෂකවරයෙකුට නිර්මාණ කණ්ඩායමකට හම්බ වෙන්නේ නැති ආරම්භක චිත්‍රපටියේ අපිසි ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නැගුණා නම් ඒ මෙතන ඉන්න බහුතරයකගේ මම හිතන්නේ සියලු දෙනාගේම අපිට දුන්න සපෝට් එක නිසා. ඉතින් අපි චිත්‍රපටියට බජට් එකක් හම්බ ඇඩ්වර්ටයිසිං වලට බජට් එකක් තිබ්බා. බජට් වැඩි වෙලා ඇඩ්වර්ටයිසිං බජට් එකක් චිත්‍රපටියට ගත්තා. දැන් ඉතින් ඔයගොල්ලන්ගේ පිටින් අපේ විදිහට තමයි. සියලු දෙනාටම ආරාධනා කරනවා සහ විශේෂයෙන් මතක් කරන්න ඕන ලංකාවේ නැති මගේ නිෂ්පාදකවරු දෙන්න අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරා ඊට අමතරව අද මෙතන ඉන්න සහ මෙතන නැති අපේ චිත්‍රපටියේ සමස්ත කණ්ඩායම පෝස්ට් ප්‍රොඩක්ෂන් ටීම් එක ගානක් මේ විදිහෙන් ගත්ත ප්‍රොජෙක්ට් එකට. ඉතින් අද සිට අද අපි මේ කතාව ඊයේ 12ට තමයි ප්‍රතිවීම එකක් බලලා අපි අන්තිම කතාවට බලන්නේ ඉතින් සිට අපි සියලු දෙනාට මේ කතා හරිනවා. උනේ කමෙන්ට් එකකට ඉස්සයි ආසයෙන් බලන් ඉන්න ඔබ දැක්නට ස්ටාරියා සිංහල සහ දෙමළ සිංහලෙන් මුල් භාෂා විදියට දෙමළෙන් අනගව විදියට අපි චිත්‍රපටිය කෙසේ නමුත් මේ වැඩේ කවුරු හරි පටන් ගන්න ඕනේ කියන තැනක අපි හිටියා. මම දන්න විදිහට කවුරු මීට පෙර කළා කියනවා. නමුත් මම හිතන්නේ දෙමළ සමාජයේ අපේ සිංහල චිත්‍රපටි සිංහල සමාජයේ දෙමළ චිත්‍රපටි දෙපැත්තට එන දවස කොයියම් වෙලාවක පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් ලැන්ග්වේජ් ක්‍රොස් වෙලා හරි මේක යන්න ඕනේ කියන විශ්වාසය අපි ඉතියා. ඉතින් ඒක රිටර්න් එකක් බලාපොරොත්තු නොවීම මට මගේ නිෂ්පාදකවරු දෙන්නම කිව්වේ අර මේක රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්න එපා. අපි මේක කරමු කොහොමද? තමිල් ඩබින් එකක් කරමු කියන චිත්‍රපටිය ඩබ් කරා විතරම ආපහු කිංගරත්න සහෝදරයාගේ අධ්‍යක්ෂණය යටතේ අපි තමිල් එක ඩබ් කරුවා.
එහෙමනම් අදත් සිංහලෙත් දෙන්නන්නේ සියලු දෙනාට රස විඳින්න කියලා ඉල්ලා සිටිනවා. නැවත වතාවක් මගේ නිෂ්පාදකවරු මේ සමස්ත කණ්ඩායම වෙනුවෙන් ඉතින් බල්කේ සියලු දෙනාම සමාදරයෙන් කරන බොහොම ස්තුතියි. වාලම්පූරි හෙවත් හීන හතහමාරක් මාධ්‍ය දර්ශනය අවසානයේදී කලාතරු කොළඹ ටෙලිවිෂන් අප සමග මෙලෙස සිය අදහස් පළ කළා. වාලම්පූරි හෙවත් හීන හතහමාරක් අපේ පළවෙනි චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්ට නිදහස් කරන අප්‍රේල් මාස 25 වෙනිදා ඉඳලා. ඉතින් අධ්‍යක්ෂකවරයා විදිහට මට විශේෂයෙන් ලොකුවට කියන්න දෙයක් නැහැ චිත්‍රපටිය ගැන. ඔබ බලන්න, ඔබ ඇවිල්ලා බලලා ඔබේ අදහස කියන්න. සමාජ මාධ්‍යයේ උඩ තැනක ඔබේ අදහස කියන්න. මොකද අපි මම හැමලෙම කියන්නේ මම චිත්‍රපටි ආදර කෙනෙකුට වැඩිය, මම ෆිල්ම් එක කෙනෙකුට වැඩිය මම සෝෂල් පොලිටිකල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියලා. ඉතින් ඒ දේවල් එක්ක මම හරි කැමතියි ප්‍රේක්ෂකයොත් එක්ක ඩිස්කෂන් එකක් ඕපන් කරගන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාස 25 වෙනිදා දිවෙනපුරා සිනමා ශාලාවලදී ඔයගොල්ලෝ බලලා අපිත් එක්ක ඒ අදහස බෙදා හදා ගන්න කියන එක වාලම්පූරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ තාම ලොකු කාස්ට් එකක්, තාම ලොකු ක්‍රූ එකක්, ලංකාවේ ජනප්‍රිය ශිල්පීන් මේ පිටිපස්සේ ඉන්න සියලු ජනප්‍රිය ශිල්පීන් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඒක එයාගේ රංගනය මේ දේවල් එක්ක එකතු වෙලා අපිට ඉතා හොඳ තත්ත්වයේ නිර්මාණයක් හදාගන්න පුළුවන් වුණා කියලා අධ්‍යක්ෂකවරයාදී මම විශ්වාස කරනවා. ඉතින් මම සියලු දෙනාටම නැවතත් ආරාධනා කරනවා අප්‍රේල් මාස 25 වෙනිදා ඇවිල්ලා වාලම්පූරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටය බලන්න. අද දවසේ මේ මූවි එක බැලුවට පස්සේ ගොඩක් ප්‍රවුඩ්. මොකද මේ ලංකාවේ සිනමා කියලා කිව්වම සමහර වීඩියෝස් මම දැකලා තියෙනවා YouTube එකේ සමහර මූවීස් වලට ට්‍රෝල් කරනවා අපේ ලංකාවේ සිනමා කියලා. හැබැයි ඒගොල්ලන්ට මේ වගේ සිනමා කියලා පේන්න ඕනේ කියලා මම හිතනවා. මේවා රීච් වෙන්න ඕනේ ඒගොල්ලන්ට. මේක තමයි ලංකාවේ සිනමා කියලා. මොකද ලංකාවේ සිනමාවටම කියලා කලර් එකක් තියෙනවා, ඒකට ස්ටයිල් එකක් තියෙනවා, ඒකටම කියලා විෂුවල් එකක් තියෙනවා. සෝ ඒ ලංකාව සිනමා කියලා මේකට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා මේක අනිවාර්යෙන් එන්ජොයි කරනවා. ඒ විදිහට තමයි මම එන්ජොයි කරේ. මේ මූවි එකේ මම පොඩි පාට් එකක් කරලා තියෙනවා. දර්ශන් ධර්මරාජයාට මම ද වොයිස් කරේ. සෝ මේ වෙලාවේ ඒක සතුටින් කියනවා මම. මෙච්චර කල් ෂෙයා කරන්න මට හම්බුනේ නැහැ. දර්ශන් ධර්මරාජයා හැමදාම මට කිව්වා මට chance එකක් හම්බෙයි going හරි කියලා. මේ big screen එකේ first chance එක එයා දීලා යනවා කියලා මම හිතුවෙත් නෑ. එයා තමයි දුන්නේ. Thank you. ඔය හිතුවා. Thank you so much. මම හිතන්නේ ලංකාවේ සිනමාවට පොඩි අලුත් අත්දැකීමක් ලකාවේ වාලම්පූරි. ඇත්තටම කියනවා මම හිතන්නේ ලකා කියන මුතු කියන්නේ මේ දක්ෂ නිර්මාණකාරී කෝණේ මේ නිර්මාණය මට සහභාගී වෙන්න ලැබීම රංගන ශිල්පියෙක් හැටියට සහභාගී ලැබීම හරි භාග්‍යයක් සැලකෙනවා. ඒ වගේම මේක ඇත්තටම කියනවා නම් අර මිතුවක් තිබුණු සිනමාත්මක මේ කතා කලාවට පොඩි වෙනස් එහා ගියපු නිර්මාණයක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරන්නේ මේ අත්දැකීමක් තුලින් ඉන්න. ඒ වගේම දැන් සිනමාවේ ප්‍රගමනය උදෙසා කරන මේ වැඩ සඳහා දිරිගන්න ප්‍රේක්ෂකයෝ අලුතෙන් සිනමා වල ශාලාවට ඉක්මනින් කියන මේ අවස්ථාව කරගෙන අපේ මේ වාලම්පූරි බලන්න ඉන්න කියලා. අද දවසේ වාලම්පූරි හෙවත් හීන හතහමාරක් මාධ්‍ය අපේ මිතුරන් වෙනුවෙන් අද දර්ශනය පැවැත්වුණා. ඉතින් මෙම ඉතින් අපි ෆිල්ම් එකක් කරාට පස්සේ අපි ඒ ගැන කියනවට වැඩිය ෆිල්ම් එක බලලා අපිට ඒ ගැන කියනවා නම් තමයි හොඳ. ඉතින් බලාපොරොත්තු වෙන අපේ ආදරණීය සිනමා ප්‍රේක්ෂක හිතවතුන්ගෙන් ඔන්න 25 ඉඳලා වාලම්පූරි ඔබ වෙනුවෙන් පැවැත්වෙනවා. ඉතින් ආරාධනා කරනවා වාලම්පූරි බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. බලලා අපිට කියන්න වාලම්පූරි වල තත්ත්වය කොහොමද කියලා. අපිට 25 ඉඳලා හැමෝටම වාලම්පූරි එවත් හීන හතහමාරක් බැලීමේ හැකියාව තියෙනවා. ආයිබෝන් පුද්ගලිකව ගත්තොත් මගේ පුද්ගලික ජීවිතයේ තා විශේෂ අවස්ථාවක් ඇතිවෙද මම මේක ගන්නවා. මොකද මේ මොහොතේ ලස්සන ගණනාවක් තිස්සේ සිනමාව පිළිබඳව තියෙන ආසාව නඳුමට ගමන් කරලා
ඒ යම්කිසි ප්‍රතිඵල අපිට හම්බ වෙනවා කියලා දැනෙන්න පටන් ගන්නකොට විශාල සතුටක් තියෙනවා. ඒකම ඉතින් වාලම්පුරි සිනමා පටය ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මේක අවුරුදු 4කට කලින් ඉඳන් මේ චිත්‍රපටය වැඩ පටන් ගත්තේ. අපේ සාමාන්‍ය චිත්‍රපටයක් අපිට ප්‍රේක්ෂකයෝ අතරට ගේන්න ඒ මුල් නිෂ්පාදනයේ ඉඳලා යන ගත වෙන කාලය මම හිතන්නේ නිර්මාණ ශිල්පීන්ට විශාල ගැටලුවක් ඒක. ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ගත්තත් ඒක එහෙමයි. නමුත් කොහොම හරි කවන්නේ මේ මොහොතේ සිනමාව පිළිබඳ යම් උණුසුමක් ඇති වෙලා තියෙනවා. ඒක ඉතා වැදගත් කියලා මම හිතනවා අපේ සිනමාවේ අනාගතයට තරුණ සිනමාකරුවන් සිනමාවට එකතු වෙමින් ඉන්න ඔවුන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට යමින් පවතිනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් කියලා පුද්ගලිකවත් පොදුවේත් මම හිතනවා. ඒත් එක්කම වාලම්පුරි චිත්‍රපටය ගැන කියනවා නම් මේක ඉතාමත්ම රසවත් අත්දැකීමක් මේ සිනමා රසිකයන්ට. ඔබ දන්නවා මේ චිත්‍රපටයේ ඉතාමත්ම ජනප්‍රියතාවයට පත්වෙච්ච රංගන ශිල්පීන් විශාල කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට යම්කිසි ආකර්ෂණයක් ගෙන දෙයි කියලා. ඉතින් මම ආරාධනා කරන හැමෝටම සිනමා රසිකයන්ට එන්න වාලම්පුරි චිත්‍රපටය නරඹන්න මේ සිනමා උණුසුම විඳගන්න. ඒත් එක්කම අපේ සිනමාවේ අනාගතය සඳහා ඔබ මේ සිනමාවත් එක්ක එකතු වෙලා ඉඳීම ඉතාමත් වැදගත්. ඉතින් අපි කැමති අපිට ඕනේ සිනමාවක් අපි හදාගන්න, අපි සකස් කරගන්න. ඔයගොල්ලෝ හැමෝගෙම උනන්දු අවශ්‍යයි. ඉතින් ඒකත් එක්ක එකතු එන්න වාලම්පුරි සිනමා පටේ නරඹන්න කියලා ආදරයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. වාලම්පුරි චිත්‍රපටය. ඉතින් ප්‍රේක්ෂක හැමදාමත් මග බලන් ඉන්න චිත්‍රපටය තමයි වාලම්පුරි. ඉතින් අප්‍රේල් 25 තමයි රිලීස් වෙන්නේ. අද මීඩියා දර්ශනයේ තිබුණා. ඉතින් මමත් මේකේ චරිතයක් නිරූපණය කරනවා. හරිම ආදරණීය බිරිඳකගේ චරිතය. මම හිතන්නේ වාලම්පුරි චිත්‍රපටයේ ට්‍රේලර්ස් දැකලා ප්‍රේක්ෂකයෝ මග බලන් ඉන්න චිත්‍රපටය බලන්න. කූඹියෝ අධ්‍යක්ෂකයන් ලක්මල් ධර්මරත්න. ඉතින් කූඹියෝ වැළඳගත් විදිහට මේ ලංකාවේ මිනිස්සු මම හිතනවා වාලම්පුරි චිත්‍රපටයත් ඒ වගේම වැළඳගනි. වාලම්පුරි චිත්‍රපටය කියන්නේ අපි හැමෝගෙම කතාව. අපේ හදවතේ කතා කරන කතාව. ඉතින් මම හිතනවා චිත්‍රපටය බලන හැමෝටම ඒක දැනෙයි. ඉතින් මම හිතනවා එන්න චිත්‍රපටය බලන්න. මේ අපි පොඩි මිනිස්සු හැමෝගෙම ලස්සන කතාවක් තමයි වාලම්පුරි ඇතුලේ තියෙන්නේ. මම ආරාධනා කරනවා අප්‍රේල් 25 ඉඳන් තමයි රිලීස් වෙන්නේ. 25 ඉඳන් චිත්‍රපටය බලන්න පුළුවන් හැමෝටම. ඉතින් මේක දැවැන්තයෝ පිරිසක් රංගනෙන් දායක වෙනවා. ප්‍රියන්ත සිරිකුමාර අයියගේ බිරිඳ තමයි මම. ඉතින් ඒ දැවැන්තයත් එක්ක තමයි මගේ චරිත නිරූපණය වෙන්න ආරාධනා කරනවා. ඒ දැවැන්තයත් එක්ක මගේ පුංචි චරිතයක් නිරූපණය හැමෝම ආරාධනා කරලා ලස්සන චිත්‍රපටයක් බලන්න එන්න. පුරා පැය 2මාරක් දිව යන මෙම චිත්‍රපටය සිංහල චිත්‍රපට රසිකයින්ට නැවුම් ආශ්වාදනීය අත්දැකීමක් ලබා දෙනවාට කිසිදු සැකයක් නැහැ.